ගොඩක් අට කරලා තියෙන අවබෝධය ඇතිනේ. හරිද? අවබෝධය නැති මම දන්නවනේ. හරිද? අනිත් පාඩම් අවබෝධ වුණා වගේම අවබෝධයක් ඇති. හොඳ අවබෝධයක් ඇති කියලා දෙන්න දෙයක්වත් නැහැ. හරිද? මම මේ නිකන් කිව්වට හරිද? ත්‍රිකෝණ ප්‍රස්ථාර එහෙම අවබෝධය තිබ්බා වගේ ඇති හොඳට ඇති අනිවාර්යයෙන්. හරිද? එහෙනම් ඇත්තටම අවබෝධය ඇති මම මේ නිකන් කියන්නේ තරහ වෙන්න එපා. හරිද? සෙන්ටර්ස් වලට එනකොට අරන් එන්න ඕන මොනවද කියලා අහන්නේ. තියෙන මොන හරි අරන් එන්න ඉතින්. හරිද? පාළයි පැත්තේ තියෙනවා කිරිපෙණි අරන් එන්න. පාළයි පැත්තේ තව තියෙන ඕන දෙයක් අරන් එන්න. අපිට කිසිම දෙයක් අකප නැහැ. ඕන දෙයක් කැපයි. ඒ නිසා ඔයා එනකොට ඕන දෙයක් අරන් එන්න ප්‍රශ්නයක් නැහැ. හරි. කිසිම දෙයක් අකපයි කියලා දෙයක් නැහැනේ. ඕන දෙයක් කැපයි. ඒ නිසා ඕන එකක් අරන් එන්න ඔයත් අරන් එන්න. ඇහුවට බොහොම ස්තුතියි ඈ. කවුරුත් අහන්නේ නැහැනේ. ගොඩක් ළමයි අහන්නේ නැහැ කිසිම දෙයක්. ඒක මොනවද අපි ගේන්න ඕනේ? එහෙම අහන්නේ නැහැ. ඔයා අහනවා හරි වටිනවා ඒ අදහස මැද මොකක්ද ගිනාව නැතත් ඒ අහන එක මැද මොන දෙයක් අරන් එන්න. ඔන්න අනිත් ළමයින්ට ආදර්ශයක් ඈ. අනිත් ළමයින්ට ආදර්ශයක් ඔය සෙන්ටර්ස් වලට එන්න ඕනේ නැහැ. ගම්පාණු කිව්වට පන්ති යනකොට මොන හරි අරන් ඇවිල්ලා දෙන්න පුළුවන්. මේක සර්ට දෙන්න. හරිද? බලහෙම නෙමෙයි නිකන් ඇවිල්ලා යනවා. ඇවිල්ලා බැනබැන ඉඳලා යනවා. මේක කියවන වැඩි කියනවා. පණ්ඩිතයි කියනවා. මේ කියලා බැනබැන ඉඳලා යනවා. AC අඩු කරන්නේ නැහැ කියනවා. හරිද? එතන ඒක AC මදි කියන ඒවාත් මගෙන් පිටින් යන්නේ. හරිද? නොකියවට ගම්පහිනකොට මොන හරි ගෙනාවට කමක් නැහැ. කිරි හට්ටියක් අරන් එනවා. හරිද? තව තියෙන එක දේවල්. මේ කතාව පැහැදිලි නේද? දැන් එනවා සයින් නෝට කියන මෙතන ඉන්න බෑ කියලා. හරි ටික දෙනෙක් ඉතින් කොහොම හරි කියන නිසා මොන හරි කරගත්තා ඒක. ඒ වගේ තමයි අර අවුරුදු 20ක විතර ළමයි ගෙදර ඉන්නකොට ගෙදර කවුරු හරි ආවම කියන්නේ ගෙදර නම් කවුරුත් නැහැ කියලා. හරිද? අවුරුදු 20 විතර ළමයි ගේට් වල එල්ලගෙන ගෙදර කවුරුත් නැහැ කියලා. හරිද? කියන්නේ ඒක කිව්වනම් හරි අවුරුදු 8 ගානක් කවන්නේ. හරිද? අවුරුදු 22 කෙනෙක් හරි කතාව වදින වයසේ 6 4 එක එක වෙලා කියනවා ගෙදර කවුරුත් නැහැ කියලා. හරිද? මොකක් හරි වැඩකට ආවම එහෙම එනවනේ. හරිද? එහෙම එන්නේ ඔය විදියට. ඔව්. කොණ්ඩේ කපන්න යන්නේ තාත්තත් එක්ක අම්මත් එක්ක. හරිද? අවුරුදු 20යි. හරිද? ඔව් කොණ්ඩේ කපන්න යන්නේ තාත්තත් එක්ක. හරිද? වැරද්දක් නැහැ ඉතින්. තාත්තා මොකක් හරි බයිසිකල් එකකින් හරි වාහනකින් ගිහලා බස්සන එක වෙනවා. දැන් මම එහෙම නෙමෙයි අදහස් කරේ. තාත්තා ඉන්න ඕනේ එතන. හරිද? සමහර අය. එහෙම දිනනවා.